කිත්මින අද කිත්මිනත් එක්ක එකතු වෙලා තියෙන තවත් ලස්සනම ලස්සන සංචාරයක්. ඔයගොල්ලෝ දැන් දන්නවද මම මේ කොහෙද ඉන්නේ කියලා? තිස්සමාරාමේ යෝධ වැව ගාව තමයි මේ මං ඉන්නේ. හරි ලස්සන සුන්දර නම් මේකේ කිඹුල්ලොත් ඉන්නවා කියලා කියනවා. අපේ බාම කිව්වේ මේ ලක්ෂණ වාම තමයි අපිව සෆාරි අරන් යන්නේ යාළ. අද අපි යන්න දන්නේ යාළ. අපේ කට්ටිය අද අපේ අමුතු දෙන්නෙක්කුත් ඇවිල්ලා තියෙන අලුතින් එන පෙන්නන්නේ දෙන්නවා. මේ අම්මා ඉන්නවා, අයියා ඉන්නවා, මාමගේ නැන්දා ඉන්නවා. ඊට පස්සේ අපේ කැමරා පිටපස්සේ තාත්තා ඉන්නවා. ඊට පස්සේ මං ඉන්නවා. කොහොම නමුත් ගමන ගොඩක් සුබයි. එහෙනම් අපි යන් යාළට ඉක්මනට. බයි භාගයක් තියනවා යන්න. එහෙනම් අපි ලක්ෂණ මාමත් එක්ක යන් සෆාරි. එන්න කිත්නත් එක්ක යන්න. ගොඩක් තියෙනවා මේ යාළ මාර්ගයේ. දැන් අපි මියුසික් යන ගමන් ඉන්නේ ටිකක් දැන් ප්‍රවේශ කරන්න අපේ යාළට. එන ඉස්සරහදී අපි ini jadi netang bicara kami ini. Kan jadi tiada nanti. Guys, kalau dekkan ya apa ya aluan tika biskuit tika tuna kayak tika. Api bedangin nih. Palet panne rele bay langkal lunu samagam. Api nih anak aman tamai me yal marge me පළතු පාන ලේවාය කියන. හරි ලස්සනයි එකත් සමාගම් තමයි යන හරියට ඉන්නේ අර කන් ඉන්න එතන. guys අපි ආවා ටිකට් ගන්න තැනට ප්‍රවේශවත් ගන්න තැනට ආවා. මේටි යාළ ජාතික වනෝද්‍යාන රුණු යාළ ජාතික වනෝද්‍යානය. එතන තමයි ටිකට් ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපි ටිකට් ගත්තේ මේ මම දාන්න ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. ඒකෙන් ඔයගලන්ට ඉක්මනට ලේසි ගන්න. මම පෙන්නුවේ අපේ ටිකට් එකේ ඉප්පෙන්ට යන්නත්ව ඔයගලන්ට මෙතන මේ යාළ කෞතුකාගාරයක් තියෙනවා. කිව්වා අපිට මේ කවුද අපේ ජීප් එකේ මාවා. යා ජීප් එකට කීයක් ගියාද එන්නේ වගේ ගණන් ටික අපි ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න. අද ෆර්නස්ලා ටිකක් ඉන්න. මෙන්න මෙතන බෝඩ් එක ගාලා තියෙනවා අරන් යන්න බෑලු. මේ කුණු දාන්න බෑලු. වීල් ගේන්න බෑලු. රේඩියෝ ගේන්න බෑලු. බයිසිකල් ගේන්න බෑලු. ඒක දුන්න බෑලු. මේට යාළ ජාතික වනෝද්‍යානය. නැත්තම් ජාතික ඉන්ටර්නැෂනල් පාක්. එහෙනම් කිත්මත් එක්ක යම් සෆාරි. වයිතරා මේක සුන්දර සංචාරයක් වෙයි කියලා. එහෙනම් කිත්මත් එක්ක යමු.
guys, දැන් අපි යාල පිවිසුමට ආවා මේ බෝඩ් එකේ තියෙනවා යාල ජාතික වනෝද්‍යානය. දැන් අපි මේ ඉන්නේ යාල ජාතික වනෝද්‍යානයේ මේක ඇතුළට මේ අද අපි ඇතුල් වෙන්න යන්නේ. අපි ටිකට් ගන්න ඕනේ නැහැ. අපි මේ ඔන්ලයින් වලින් ටිකට් බුක් කරේ. අපි ඇතුල් වෙන්න යන්නේ. අපේ අම්මා අලුතේ ස්ටයිල් එකක් උද්දාලා අපේ මීඩි ඇන්ටි ඉන්නවා. උදාල් මාමා ඉන්නවා. එහෙනම් අපි මේ අර මාමත් එක්ක යන්නේ සෆාරි. එන්න. වර්ෂාව නිසා ගොඩක් මේ වර්ෂාව වැඩි මේට ඇවිල්ලා නැහැ යාල ජාතික වනෝද්‍යානයට. මේදී වැවක් තියෙනවා අතට. තාත්තට වැවට මොකද නැහැ නේද? එන අපි ඉස්සරහට යමු. අපිට වෙන අර කිඹුලෙක් හම්බුණා. ඔයගොල්ලෝ පේනවා ඇති අර කටත් අරගෙන ඉන්න කිඹුලෙක්. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. අර වගේ යනවා. අර ඉන්නේ. ඔයගොල්ලෝ පේනද කිඹුලෝ අර අතර. කිඹුල යනවා ටික. guys, දැන් වැස්ස නැති කාලේ මේ පොඩි තැන් වල යාල වතුර හැදෙන වතුර තියෙනවා. ගොඩක් කුරුල්ලෝ මේ වෙන ඒකලන්ට ගොඩක් කුරුල්ලෝ මේ වතුර බොන්නේ නවා. ගොඩක් කට්ටිය එනවා මේ ඔය වතුර බොන්න මේ තැනට. හරි ඔය කිනානේ ගොඩක් තැන් වල ඔය වතුර ගොඩ හැදලා තියෙන ඒවා. ඔය වැස්සේ වතුර තමයි තියෙන්නේ. පොඩි තැනක් ඒ නිසා හරි ලස්සනයි නේ. නැත්නම් අපිට යාල වතුර වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට බලමු. මම උත්සාහ කරනවා ගොඩක් අය කරන්න. මම දැක්ක දෙයක් ඔයගලන්ට පෙන්නන්න. දෙබත්ලාව හරි තාලියක් මලියක් හරි සතු කීපයක් හරි යමුනොත් මම ඔයගලන්ට උත්සාහ කරනවා ඒක පෙන්නන්න. එහෙනම් අපි ඉස්සරහට යමු. පේන කන්ද අපි ස්පින්දුමාමෙන් ආලා බලමු මේ මොකක්ද ඒ කන්දේ නම. ඔය එකට කියන්නේ මිනිස් ගල. මිනිස් ගල කියන්නේ. අරකට අර බලන්න නිකන් මූණක් වගේ තියෙනවා. සයිඩ් එකට පේන්නේ. සයිඩ් එකට පේන්නේ. ඒක ලමාර මේ දහය නැහැ හැබැයි කැඩලා ගිහිල්ලා වගේ නේ. සෆාරි යනකොටම අපිට විලක් හම්බුණා. මෙන්න විල්වල තමයි ගොඩක්ම අපිට සත්තු දැක ගන්න පුළුවන්. මේ ඇයි දන්නවද? ඉතින් මේ වතුර තියෙන ගොඩක්
ගොඩක් ඔන්න කුරුල්ලෝ ගොඩක් මෙන්නේ වතුර බොන්න මෙතෙන්ට. ඒ කුරුල්ලෝ විතරක් නෙමෙයි මූවෝ. ඔව් මූවෝ වගේ ඔය එනවා. බයි දඩයන් කරන කට්ටියක් ඉන්නවා ඇති. ඒගොල්ලෝ දන්නේ නැති ඔය වතුර යට ඉන්නේ කිඹුලා ඉන්න ඇති. ලෙබර්ට්ලා ඉන්න ඇති. ලෙබර්ට්ලා ඉන්න ඇති. කින්න සමහර ගල් තලාවක් පේනවා අතනින් අපිට. රඩි කිමුලෙක් ඉන්නේ. කොහෙද? අර ගලත් එක්ක ඉස්සරහට උඩ යන්නේ. මේ මෙතන ඉස්සරහට තියෙන ගලත් එක්ක උඩ. එළින් වතුරේ. වතුරේ ඉන්නේ. සයිස් එකක් ඉන්නේ. කෝ ආරනේ ගැසි අම්මට සීරි මචං ඌනම් දඩේ එක්ක. කෝ ඕන වෙන මේ සයිස් එකක් ඉන්නවා. නෑ. ඉස්සුනානේ. guys අපිට මේ කිඹුල්ලෙක් හම්බුනම පේනන. දැක්කනේ guys අපිට කිඹුල්ලෙක් හම්බුණා. එයා නිදි හොඳට. හා? ඔව් නිදි. දැක්කද? හොඳට පේනවා. අවුව තපින. හා? අවුව තපින නිදාගෙන. එනවා ඉස්සරහදී හම්බෙන්න. අපි මේ ප්‍රධාන ද්වාරයට ඇතුල් වෙන්නයි හදන්නේ. ඔයගොල්ලන් පේනද මේ ප්‍රධාන ද්වාරයට ඇතුල් වෙන්න යන්නේ. තාම අපිට ලැබෙట్లా හම්බුන්නේ නැහැ. කිඹුල්ල තමයි වැඩිම හම්බුනේ. කිඹුල්ලොයි කුරුළු ජාති. කුරුළු ඔව් අලියෙක් හම්බුනේත් නැහැ. ඔව් ලක්ෂිත මාමා අපිව අරන් යයි. බයි අපි යන ගමන් හම්බෙයි මේ අලි වගේ ලෙබර්ට්ලා වගේ හම්බෙයි. ලස්සන පරිසරයක් ගපේ වැටි. මේ දෙතර මේ වර්ෂාව ඇවිල්ලා නැහැ නේ ඒකයි. පේනවාද අතනින් අර කන්දක් වගේ පේනවා. ඒකට කියන්නේ එලිෆන්ට් රොක්ස් කියලා. දැන් පේනවාද කළු පාටින් අර අතු ඇවිල්ලා ඒ වගේ අලියෙක් වගේ. අලියෙක් ඉන්න පොඩි පැටියෙක් අලියෙක්. පේනවා ඇති දැන් අපි ආව බලන්න යනවා. ඒ අලි පැටියව. එහෙනම් තාත්තේ යමුද අපි අලියා බලන්න? එයා නානවා. ආ? ඔයා නානවා. ඉතින් බෑගෙන නානවා. එහෙනම් අපි යමුද තාත්තේ? අලියා බලන්න. Ya, alia බලන්න. අර මම කිව්වේ අර අලියෙක් ඉන්නවා කියලා අරින්නේ අර අරියා. බලන්න කන විදිය. ඔව් කන විදිය මල් කන්නේ නේ තාත්තේ. මොනවා වගේ කන්නේ? මගේ ෂුවර් එකටම මේ මල් තමයි කන්නේ නේ තාත්තේ. අල් වගේ නේ කන්න වතුර බෑ මොනවද ඒ කරන්නේ? ඔව් වතුර බෑ කොල ගන්නනේ. අරින්න ගයිස් අලියා. දෙන්න කල්පාට. ඒ තමයි අලියා. උලඟත් දෙනම ගොඩක්. අපි තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු. ඔයගොල්ලෝ දැන් අලියා බැලුවනේ guys. අපි ට්‍රැෆික් එකට තවුනා දැන් තමයි මේ අපි යන්නේ. තව ඉස්සරහන් තව ජීප් එකක් කරනවා පේනදී. ඔය ජීප් ගොඩක් ජීප් වෙනවා. මේ
liau penar. Samara liau penar. Penar dia. Gitu ya. Nede. Sebenarnya gitu ya. Sebenarnya gitu ya. Tabangnya. Seratat balong me. Satu hambai di gila me. Godak turun hambai. Sama pada lebat lawa ampune. Ali ampuna kimbulu ampuna. Tahu guru warga ampuna. Guru jadi ampuna. Tahu nada tapi dekit. Ini sama dekki. Ada tahu. Ah? Awe itin hambe අපි බලමු. Oh, godak turun tawat hambai. තව රෙබට්ලා වගේ හම්බුණා මම උත්සාහ කරන්නම් මම මේ වීඩියෝ එකට දාන්න බලමු ඉස්සරහට ගිහලා බලමු දැන් නම් ටීම් එක අපේ ගෙදර වෙලා guys මේ අපි දැන් අර දැන් මේ අර තියෙන බීච් එක නම් ලාවට පේන්නේ නැති. අපි බීච් එකට ආවා. මේ තියෙන හොටෙල් එක. මේ බොම් බීච් එකට කියලා අපි පොඩි කෑමක් ගෙනා පාන් කන්න අද අපි බලමු බීච් එකට ගිහලා දැන්. යා. තාත්තා යන්නේ. යව්. පාලි මොන තමයි බඩගිනි. ඔව් බඩගිනි. guys අද අපි කෑම කන්න ආවා. අද අපි ගෙනාවේ ආනුයි මේ සීනි සම්බෝලයි. දැන් අපිට ගිනි කොන බීච් එකත් පේන්නම කරා. බීච් එක. ඉතින් බීච් එක තමයි බීච් එක පේන්නම මේ කන්න පුළුවන්. අපි ස්ටාර්ට් කරමු කොට ඉවරයි. එහෙනම් දැන් අපි කමනේ තාත්තේ. මේ දාගෙන කමු නේද? හා තාත්තේ. දාගෙන කමු නේ. තාත්තේ. තාත්තේ කමනේ. ආය. එහෙනම් කාලි ඉවරලා හම්බෙන්නේ. බීච් එකට ආවා අපි පොඩ්ඩයි ළඟ ඉන්නේ අතනින් අර තියෙනවා ගල් කන්දක් අර ඒකෙන් පේන්නේ තියන්න අතනින් ගල් කන්දක් තියෙනවා අපි අයියාගෙන් ප්‍රශ්නයක් අහමු අයියේ මේ යාළුවා ගැන අපි පොඩි විස්තරයක් කියන්නකෝ මේ අපේ යාළුවටත් දැනගන්න යාළුවා කියන්නේ මල්ලි දකුණු පළාතේ තියෙන ප්‍රසිද්ධ ජාතික වනෝද්‍යානය. මේක ඉන්නවා සත්තු, කොටි ඉන්නවා, අලි ඉන්නවා. අලි ගත්තොත් එහෙම ගැමුණු අලියා ඉන්නවා, නන්රි මිත්‍ර ඉන්නවා. ඒ වගේ ඉන්නවා. මේ කොටි ඉන්නවා. කොටි එහෙම දැන් මේ මේ කොටි ග්‍රහණය එහෙම වැඩි වෙලා තියෙන යාලවල. යාලට මේ 2004 ඔක්තෝබර් 26 ආපු සුනාමිය ඒකත් මෙහෙට ඇවිල්ලා තියෙනවනේ. ඒ වගේ ගොඩක් ඉතිහාසයක් තියෙනවා යාලවලට. දැන් ඔයගොල්ලෝ දැන් යාළ ගැන පොඩි විස්තරයක් දැනගත්තානේ. අපි එනම් පොඩ්ඩක් බීච් එක හරියට එන්න.
අලිගේ ඇට කට්ටක් හම්බුණා මේ දාත්තේ අලි කිස් කබල. මේක පේන්නේ නැති පේන්න නැංගිලි දැන් ලොකුයි සාමාන්‍යයෙන් මැරුණ අර අලියාගේ අර මම ලොකු කට්ටයි අර තව තියෙනවා අර්ධ කට්ටවල ඒගොල්ලෝ සුදු පාටින් පේන්නේ නැති මම පේනවා සුදු පාටින් පේනවනේ එයාට කටු ටිකේ එයාගේ මේ ඒ අලියා මෙරියා තියෙන ලෙඩ වෙලා එහෙනම් ඉස්සරහදී හැමෙන්න guys මේ අපි කෞතුකාගාරයට ආවා මෙතන මේ පිටර තියෙන මේ බුරුදලේ වගේ තමයි මේකත් ඔයගොල්ලෝ එනම් වටවිටාව ලස්සනට බලාගෙන වෙන්න සුගර බොඩ්ඩක් තියෙනවා පෙන්නන්න මේ ඇත්ත කොටික ඉන්නේ මෙතන මේ ඔයගොල්ලෝ පේනවා ඇත්ත වගේ නේ තාත්තී කොටිය පිළිම වලින් අදලම සුවරයට මෙතන තියෙන කොටින් දැක් මැප් එක කොළොයිද තැන් හා මොකද හම්බලින් හදලා තියෙන මොකද? ඇත්තටම හැම්බලින් හදලා තියෙන්නේ. හම්බේ එයාගොල්ලෝ ඔව් අපට පුළුන් පුරවලා හදලා තියෙන්නේ. හම්බේ ලක්ෂිත මාමා තමයි අපිට එක්ක රැඳිලා හිටියේ. එයා තමයි අපිට ගොඩක් අපිට පෙන්නුවේ අපි ටිකක් අය සතු දැක්කද කිඹුල්ලෝ වගේ ඔය කුරුළු ಜಾති වගේ එයා කිව්වනේ අපිට ඔය අලි එක අලියක් අපි දැක්කත් එක්ක ගොඩක් ලක්ෂිත මාමයි ආයි දවසක අපි හම්බුනේ එහෙනම් guys ඒගොල්ලන්ට bye එහෙනම් අපි යනවා වෙනදලන්ට bye ඊවිනා guys segala දැක්කනේ අපේ අයියා ගාව තිබ්බ බිස්කට් එක කෙරුව අතරේ කරන් ගියා අතේ තිබ්බේ guys අද අපි යාල සෆාරියක් ගියා හැබැයි වැඩි සතුන් හිටියේ නෑ මේ කිඹුල්ල වර්ගය තමයි අපි දැක්කේ කුරුළු වර්ග අද ගොඩක් දුර මට හිතෙන විදියට මේ දවල් නිසා වෙන්නත් පුළුවන් නේ තාත්තේ වෙන්න පුළුවන් අනිවාර්යයෙන් ඔව් නැත්තම් මේම අපිට වැඩි මේව හම්බෙන්නේ නැහැ දවසක් එමු අපි රෑ නැවතින්න බලාගෙන ආයි guys අපි ආයිත් එන්නම් මේ යාල මේ බලන්න මේ නවතින්න හරිම ලස්සන ඔයගොල්ලොත් එන්න මේට හරිම ලස්සනයි එහෙනම් අදින් මගේ වීඩියෝ එක අවසానයි මගේ channel එක subscribe කරලා තියාගන්න bell icon click කරලා තියාගන්න එහෙනම්
අද මේ වීඩියෝ එක අවසාන එන ඒගොල්ලන්ට සුබ දවසක්.